ඉන්න පට්ට කැලේක තමයි අපි දැන් ඉන්නේ. මන්ද තව දියල්ලට තව ගොඩක් දුරයිද? පොඩ්ඩයි. මේකට කියන්නේ ඌරු හතු කියලා. ඌරු කන් හතු. ඉතින් යන්න යකඩියල්ල බලන්න. ඉතින් යාළුවනේ කොහොමද? දැන් යන්නේ දියල්ල බලන්න. අරුන් නොගියපු දියල්ල. අලුකොල අල්ල හරිම තමයි දියල්ලක් තියෙන්නේ. යන පාර නම් ටික අවුල්. අඩපොටි ෂොට් කට්ටක් දාලා යන්නේ. වෙන වාහන වලට පොඩ්ඩක් අමාරුයි පාර යන්න. බයික් එකට අවුල් නැහැ ජෙට් එකේ යන්න පුළුවන්. එහෙම්ෙන් දාලා යන්න පුළුවන්. දෙමළල්ලට මෙහෙම ගිල්ලා ආරවත් අනුපාලක් තියෙනවා. ආව මම යකි යනවා. බයික් එකේ ඉන්න පුළුවන්. මෙතන විතරයි. මෙන්න මෙතනින් පල්ලෙහාට තමයි යන්න තියෙන්නේ. වල පේනවද මේ? ඊනම් මම පල්ලෙහාට යමු. තාමට ලිස්සනවා බලාගෙන තමයි යන්න තියෙන්නේ. බල්ලන්නේ ඉන්න පට්ට කැලේක තමයි අපි දැන් ඉන්නේ. මම පොඩ්ඩක් වහිනවා දැන් සාමාන්‍ය වැස්සන් ටිකක් කරයි. දෙවෙන්ද වේ තව පොඩ්ඩක් කරනවා නැත්නම් දෙවෙන්ද වෙනවා. මේ පේන දාන්නට මේ ගල් පොත්තක් තියෙනවා. ගල් පොත්තෙන් වතුර එනවා පල්ලෙහාට ගොඩක්. යමු නම් උඩට. දැන් එළිය දෙනකොට පොඩ්ඩක් තෙමෙනවා. කැලේ ඇතුළේ ඉන්නකොට අවුලක් නෑ අර. ගස් වලට වැල්ලන්නේ වැටෙන්නේ එතකොට ඒක ලොකුට තෙමෙනවා. මේ කියන පාර දිගට අයින්ද වතුර එනවා. සාමාන්‍ය කරට වහිනවා මේ ඇතුළට එක්කද නැති වුණාට එන්නේ කිව්වේ මේ පාරෙන්. මේ පාරෙන් ගිහිල්ලා තමයි ඊයල්ල ගාවට යන්න තියෙන්නේ. ඊයල්ට මේ මෙතනින් ගිහිල්ලා ඒක කන්දෙන් එහා පැත්තට ගිහිල්ලා එහා පැත්තට බහින්න ඕනේ. දැස්සට පස්සේ තමයි මේ ගඟ හම්බෙන්නේ. ඊට පස්සේ එතන එයා දියලි දෙකක් තියෙනවා. ඒ දියලි දෙක අතරට තමයි අපි යන්න පුළුවන්. ඒකෙන් පාරට බහින්න පාරක් නෑ මං හිතන්නේ. පාරක් අපාගෙන තමයි සුද්ධ කරගෙන හදාගෙන තමයි යන්න තියෙන්නේ. යට බලනවනම් මේ දැස්සත් එක්ක කරන්නේ අමාරුයි. මේ මයිලල්නේ කූඩල්ලෝ උන් යන්නේ නැහැ. කූඩල්ලෝ තමයි අවුලකට තියෙන්නේ. වෙන නම් කිසි අවුලක් නැහැ. මේ වැස්සත් අවුලක් නැහැ. මේ කූඩල්ලෝ ගියාම ගන්න ගියන් තමයි එපා වෙන්නේ. ඒ බලන්න 20ක් විතර දැම්මා හෙඩින්ගට. වැස්සන දැන් නික අඩුයි නම් සාමාන්‍ය පොඩි ඇස්සක් තියෙනවා.
මේ ගල්ලේම සෑහෙන ලිස්සනවා මේ. බලාගෙන අන්තෝනේ වැටුනොත් එහෙම. සෝකි තමයි ඉති. මට මතකයි හැටියට මේ මෙතනින් මේ කැලේ පහුණාට පස්සේ ආයෙ කැලේ හම්බ වෙනවා. ඊට පස්සේ කැලේනොත් ගිහින් ඊට පස්සේ පළලට බහින්න තියෙන්නේ. පළලට බහින්න තියෙන්නේ කැලෑවේදී. ඊළඟ නම් ඉන්නෝ යරුනේ පෑහෙන. ඉන්නේ දැන් කන්ද ආවා අපි. දැන් තියෙන්නේ බහින්න තමයි. ඔයාලට ඇහෙනවද මේ? දැන් ඔය දියැලි සද්දය ඇහෙනවා. ඔයාලට ඇහෙන්නේ නැතුව ඇති. මට දැන් ඇහෙනවා දියැලි සද්දේ. පොඩි යන්න තියෙන කලලි. මාත් එක්ක ආපු අනිත් එක්ක නම් කලින් ගියා. මම ඉතින් වීඩියෝ කරන්න දෙපේ. හදාගෙන වීඩියෝ එක හදාගෙන ඉතින් යන්න. ඔයාලට වීඩියෝ මේ දෙන්නගෙන යන්න. අපේ මේ අනිත් යාළුවා හම්බුණා. මම දැන් තුන්ට නැක් කියන්නේ. මාම කෙනෙක් හම්බුණා මේ පාර පෙන්නන්න. විශ්වත් එහෙම ඉතින් බොදු තමයි ඔය. අල්ලහට වැටෙන්නේ. ආමයි. මන්ද තව දියල්ලට තව ගොඩක් දුරයිද? අපොඩ්ඩයි. දියල්ල සද්ද ඇහෙන බලන්න ඇහෙනවද? බලන්න පල්ලෙහාට යනකම් යන්න බලපොත් අර. හරි යන්නේ. ලිස්සනවා මේ ගල් වල අර DSL බැඳිලා මේ ලිස්සනවා. පරිස්සමටම ඩී තියාන යන්න ඕනේ. මම ගල් ලිස්සනදී යන්නේ පත්තම් මහන්සි ඒ දිගටම ආවනේ. එයාලට මේ එනකොට ටිකක් ගත්තේ නෑ. මේ යන්න බෑ මේ මහන්සි වැඩි. මේ ඉක්මනට ගමන යන්න ඕන හින්දා වීඩියෝ කරේ නෑ. මේ ඉක්මනට ආවා. ඉතින් ඉඳ ගන්න ගණන් නෑනේ. මම කවුරු හරි මෙතන මේ ඉගිනදලා නේ. ඔය මේ පැත්තේ මේ ගොඩක් මල් එහෙම කපනවනේ. ඉතින් මේ මල කපන පීයේම ඔය මෙතන ඉඳගෙන නැදගෙන එහෙම තමයි යන්නේ. මම දන්න ධර්මින් නම් එහෙම. ගන්න ඌඩල්ලෝ ඉන්නෝ සෑහෙන්න මේ ඌඩල්ලෝ නන්දාන ගමන් ඉන්නේ කට්ටියම. මම නෑ වන් අරන් දැම්මා. මම තේින්ද නෑ. ඉතින් ටිකක් කලින් ඉඳලා යා. කාලට ඇහෙන සද්ද වතුර කතම සද්ද දියල්ලි. මේකත් මේ අලු පොළල්ල දියල්ලෙන්න ඒ ගඟෙන්ම තමයි මේ දියල්ලත් හැදිලා තියෙන්නේ. ඒ දියල්ලට පල්ලෙහා තමයි මේ දියල්ල තියෙන්නේ. කියන්නේ ඒ එකම ගඟේ. මෙන් බලන්න යන්නේ මේ ඌරු හත්තක්. මේකට කියන්නේ ඌරු හතු කියලා. ඌරු කන් හතු. ඌරු කන් හතු කියලා තමයි මේකට කියන්නේ. බලන්න සයිස් එක මීට වඩා ගොඩක් ලොකු මේ හතු තියෙනවා. මේ කියන්නේ මේ ඌරු කන් හතුම මේකදී ගොඩක් ලොකුවට පිපෙනවා මේවා. මේක සාමාන්‍යයෙන් ටිකක් ලොකුයි. දැන් නම් ගඟ පේනවා මෙන්න මේ හැලියෙන් අර. අල්ල පේනවද? මේ පැත්තට මේ දවස් ටිකේ වහිනවා හින්දා මේ බහින්න බෑ. දැන් ලිස්සනවා මේ කූඩල්ලෝ. නා කූඩල්ලෝ ටිකක් තියෙනවා.
මේ හරියෙන් බැරිලා හරි පොඩ්ඩක් හරි ලිස්සුවත් එහෙම අඩි 30ක් විතර පල්ලමකට වැටෙනවා. අරවල් පේනවල පල්ලේ ගඟ. අපි දැන් මේ දියල්ල උඩට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. මෙතනින් පල්ලට යන්නම් පාරක් නැහැ. අපි පොඩ්ඩක් හොයන්න ඕනි පාරක් මෙතනින් බහින්න. බලලා අපි යන්න පරලට බහිමු. අපි හරියටම ඉන්නේ මේ දියල්ල නැද තමයි දැන් අපි ඉන්නේ. මෙතන පල්ලේ තව දියල්ලක් තියෙනවා. ඒ කියන්නේ දැන් යටේ ඉඳන් බලනකොට දියල්ල දෙකම එකපාර පේන්නේ නැහැ. දැන් එක ළඟ දියල්ල දෙකක් විතර හිටාගත්තොත් හරි. මේ ආරේ නිකන් අර බැත්තක තෙමුණා වගේ තමයි මේ හැරි ඉඳලා ඉන්නේ. අරෙන් ලම් පාරක් තමයි දැන් අරෙන් එනවා ඒකම පින්න එනවා මෙහෙට. අපි පොඩ්ඩක් අන්න හරියට ගිහිල්ලා ඊට පොඩ්ඩක් එන්න කාලා පල්ලේ දියල්ලක් බලන්න පුළුවන් වොත් යන්න පාරක් නම් දැක්කේ නෑ අපි. පොඩ්ඩක් හොයලා බලමු යන්න පාරක් හම්බුනොත් ඉතින් හොඳයි. පුළුවන් වොත් ඒකත් පෙන්නන්න. Cambiando. වටේ විදිහට ලිස්සන්නේ මේ හරි මේ අර කොයිලාවේ වතුර යනවද මේ බලාගෙන යන්න ඕනේ ලිස්සන ගොඩක්. ඔය මැද යන්න බලන්න වැටේ ඉන්න හොඳේ. මේ ඊට පොඩ්ඩක් ගමු මේ පැත්තෙන් ඉඳලා ඉන්න මේ සාපු කොට ගන්නවා මේ අපේ ගමන් නැතිලා යනවා. Numpa. Kontak kan. Numpa kontak dari pura kantor nih lewat. Kontak nih. Kalau kasihan lah, nih. Apa yang kamu nanti non? Alda beno yalla එතන මේ දනුවා මේ යට ගාල් දෙන්නේ ඉතින් නායක
අල්ලගෙන යන්නේ කල්ද වැඩිදාරි ගියොත් එහෙම අඩි 50ක් විතර පල්ලම තමයි වැටෙන්නේ. ඉතින් අකට දියල්ලක් තියෙනවා. එයා කෙලවරේ ගැටකාරී ඉන්නවා. මේක අල්ලගෙන තමයි මිනිස්සු මේ ගඟෙන් කොට යන්නේ. ඉතින් යන්න යකඩියල්ල බලන්න. ඒකට මේ ගඟෙන් කොට යන්න ඕනේ යා පැත්තට. දරුව අල්ලගෙන අනේ අපි යන්නේ මෙතින්නම් අඩිපාරක් වෙනවා පල්ලයට යන්න මේ මම ගිහින් නෑ මීට කලින් මෙතින් පල්ලට බලමු. නල්ලන්න කූඩල් එන්නෝ සෑහෙන මේ චූටි කූඩල්ලෝ කට්ට කන්න ඕනේද මේ වගේ තැන්වල ලස්සන තැන්වල බලන්න කූඩල්ලෝ පල්ලේ දියැලට යන්න තමයි ඇති උනාට යන්න බෑ පල්ලේ දියැලට මේ ඒකේ පාරක් නෑ පාරක් හොයාගෙන හදාගෙන යන්න තියෙන්නේ. යත්තකුත් එන්නවාගෙන ඉන්න මේ අපි අදට ඒ වැඩේ කැන්සල් කරා. ඉතින් වෙන දවසක එමු මේ එතන බලන්න යට දියැල. ඉතින් සාමාන්‍යයෙන් අඩි 50ක් 60ක් විතර ඇති පල්ලම්. යාළුවනේ මේ යස්සක් එනවා. ඒ හින්දා යට දියැල බලන්න යන්න විදිහකුත් නැහැ. පාරත් අවුල් පාර හදාගෙන යන්නත් තියෙන්නේ. ඒ හින්දා අදට වීඩියෝ එක නවත්තනවා. සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න.